Destiny Migration Solutions, your trusted partner in Australian migration. Destiny Migration YouTube channel එක හරහා තවත් වැඩසටහනකින් අද අපි ඔබ හමුවට එනවා. අද අපි කතා කරන්න යන්නේ සුලභ මාතෘකාවක්. හැබැයි සුලභ වුණාට අපි මේ මාතෘකාව නැවත පුන පුනා කියන්නේ. ඇත්තටම මේ අපි අද කතා කරන දේ හරහා තමයි ඔබට ඕස්ට්‍රේලියානු මයිග්‍රේෂන් සිහිනය, PR එකේ සිහිනය, නැත්නම් වර්ක් වීසා සිහිනය, නැත්නම් ඕස්ට්‍රේලියාවේ රැඳිලා ඉඳලා පුරවැසියෙක් වෙන්න පුළුවන් සිහිනය සැබෑ ලෙසම සාක්ෂාත් කරගන්න පුළුවන් ඉතාමත්ම කෙටිම මාර්ගය. මේ මාර්ගය ඉදලා තියෙන්නේ ඇත්තටම මේ වෙලාවේ හෙට ගත්තොත් එම මේ employee sponsored visa pathways හරහා. මොකද අපි එහෙම කියන්නේ? අද අපි මේ කතා කරන මාතෘකාව ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියාවේ පිටත ඉන්න අයට පුළුවන් නම් බොහොම හොඳයි. නමුත් ඕස්ට්‍රේලියාවේ එම්ප්ලොයි කෙනෙක් තමන් ලංකාවේ හෝ වෙන රටක ඉඳන් බොහෝ වෙලාවට ඔවුන්ට තමාගේ හැකියාව ඔප්පු කරලා ආරක්ෂාවක් ලබා ගන්න. ඒ කියන්නේ තමන් ඔවුන්ට වැඩ කරන්නේ නැතුව ඔවුන්ට තමන්ට ජොබ් එක දෙන්න, වීසා එක දෙන්න කියලා ඔවුන්ව කන්වින්ස් කරන්න පුළුවන් විදිහ හැකියාවක් තියන අයට මම මේ කියන ක්‍රමය භාවිත කරන්න පුළුවන්. එහෙම නැතිනම් අද ඇත්තට මම මේ කියන පාත්වේ එක බොහෝ වෙලාවට ඕපන් වෙන්නේ සෑහෙන ප්‍රමාණයක් මේ වෙලාවේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට ටෙම්පරරි වර්ක් වීසා වල ඉන්න අයට, ඒ වගේම වෙනත් වීසා වල ඉන්න, බ්‍රිජින් වීසා වල ඉන්න, වීසා රිෆියුස් වෙලා ඉන්න අය, ඒකෙන් ඇඩ්මිනිස්ට්‍රේටිව් රිව්යු ට්‍රයිබල් එකේ ඉන්න අය තමාගේ ලිමිටඩ් ටයිම් පීරියඩ් එක ඕස්ට්‍රේලියාවේ ඉන්න පීරියඩ් එක දැනගෙන ඒ පීරියඩ් එක තුල මම මීට වඩා යමක් කරගන්න ඕන මගේ PR එකට කියලා වීසා ඉන්විටේෂන්ස් එනකම් බලන් ඉන්නේ නැතුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමය. මේ ක්‍රමය තුළ අපි සුලභව කතා කරන තවත් දෙයක් තමයි මේ වර්ක් වීසා කියන කැටගරිස්. ඔය වර්ක් වීසා කියන එකදී ඔබ දැනගන්න ඕනේ ඕස්ට්‍රේලියාවේ වර්ක් වීසා වර්ග කීපයක් තියෙනවා. පර්මනන්ට් වර්ක් වීසා එක තමයි 186 කියන වීසා එක. 186 කියන එම්ප්ලොයි නොමිනේටඩ් වීසා එක, PR වීසා එකක්. මේ මයිග්‍රේෂන් එකේදී 2025-26 මයිග්‍රේෂන් එකේදී අපිට පේනවා ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එක places 44,000 places 44,000ක් වෙන් කරලා තියෙනවා මේ අවුරුද්ද තුළ 186 කියන වීසා එක දෙන්න. ඔතන ඔබට හිතේ මේක ලොකු නම්බර් එකක්. ඇත්ත ලොකු නම්බර් එකක්. නමුත් ඔබ මතක තියාගන්න පහුගිය වසර දෙක තුළ මේ ස්කිල් මයිග්‍රේෂන් කියන 189, 190, 491 කියන වීසා පාත්වේ මගින් වීසා ඉන්විටේෂන්ස් ආපු නැති නිසා ගොඩක් අය මේ 186 කියන වීසා කැටගරි එකට ඇප්ලයි කරන්න පටන්ගෙන තියෙනවා. එම්ප්ලොයිස්ලා හොයාගෙන තියෙනවා. දැන් සබ්මිට් කළා තමා පොරොත්තු ලේඛනේ කිව් එකක බලාගෙන ඉන්නවා වීසා එක අප්‍රූව් වෙනකම්. ඒක නිසා මේ 44,000 ඔබ හිතන්න එපා මේ අවුරුද්දට දෙන 44,000ක් කියලා. සමහර වෙලාවට ගිය අවුරුද්දේ වීසා වලට ලොජ් කරපු අප්‍රූව් කරගන්න බැරුව ඒක කැරිඩ් ෆෝවර්ඩ් වෙච්ච කේසස් වලටත් මේ 44,000 දාලා වෙනවා. ඒක නිසා මේ 44,000 තුල අලුතෙන් දාන ඇප්ලිකේෂන් වගේම ප්‍රීවියස්ලි දාපු ඇප්ලිකේෂන් දැන්ට ෆයිනලි ඩිටර්මයින් නොකරපු, ඒ කියන්නේ ෆයිනලි ඩිසිෂන් එකක් නොගත් ඇප්ලිකේෂන් ඇතුළත් වෙන නිසා මේ 44,000 කියන නම්බර එක ලොකු නම්බර එකක් කියලා මට මේ වෙලාවේදී දැනෙන්නේ නැහැ. ඒක නිසා මම ඔබට කියන දේ තමයි 186 කියන එම්ප්ලොයි නොමිනේටඩ් වීසා එක. ඔබට එම්ප්ලොයි කෙනෙක් ඉන්නවා නම් එම්ප්ලොයි හරහා නොමිනේෂන් ඇප්ලිකේෂන් එකක් දැම්මම, ඒ වගේම වීසා එක දැම්මම ඔබට මාස 16ක් හෝ 18ක් වගේ පොරොත්තු කාලයක් ඔබ ඉන්න ඕනි කිව් එකේ ඔබට මේ වීසා එක ලැබෙන්න. ඔබ ඔන්ෂෝ ඉන්න කෙනෙක් නම්, ඕස්ට්‍රේලියාව ඇතුලේ ඉන්න කෙනෙක් නම් ඔබට බ්‍රිජින් වීසා එකක් ලැබෙනවා. රට ඇතුලේ ඉන්න ලීගලි, ඒ වගේම එම්ප්ලොයිට වැඩ කරන්න. ඔබ ඔෆ්ෂෝ ඉන්න කෙනෙක් නම්, පිටරට ඉන්න කෙනෙක් නම් ඔබට බ්‍රිජින් වීසා එකක් ලැබෙන්නේ නැහැ. ඔබට ඉන්න සිද්ධ වෙනවා ඒ වීසා එක අප්‍රූව් වෙනකන් ඔබට මේ රටට 186 වීසා හෝල්ඩර් කෙනෙක් විදියට එන්න. ඒ වගේම අපි ගොඩක් වෙලාවට අපි එන්කරේජ් කරනවා. ඒ කියන්නේ අපි ගොඩාක් ධෛර්යමත් කරනවා. ඔබ 186 වීසා එක දෙන්න ඔබ එම්ප්ලොයි කැමති නැත්තම්. මොකද හේතුව 186 වීසා එක දෙන්නේ, PR එක දෙන්නේ බොහෝ එම්ප්ලොයිස්ලා මේ එම්ප්ලොයිව ඕල්රෙඩි ටෙස්ට් කළා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එම්ප්ලොයි කෙනෙක්, වර්කර් කෙනෙක් තමන් ගාව වැඩ කරන්නේ නැතුව ඩිරෙක්ට් PR ඔපචුනිටි එකක් ඒ වර්කර්ට දෙන්න, ඒකට අවශ්‍ය වියදම දරන්න එම්ප්ලොයි කෙනෙක් මැලි වෙනවා. හේතුව මේ ඩිරෙක්ට් PR එක ආවම අවුරුදු දෙකක් ඒ එම්ප්ලොයි ගාව වැඩ කළ යුතුව තිබුණත් පවත්නා නීතිය අනුව එම්ප්ලොයිට වැඩ නොකර වුණත් ඒ එම්ප්ලොයිට පුළුවන් යම් කාලයකට පස්සේ වෙන තැනකට මාරු වෙන්න, වෙන තැනකට ඔවුන්ට යන්න පුළුවන්. ඊතරදී යම් ආකාරයක ව්‍යාකූලතා ආවත් වීසා එකේ
permanent residency එක තවදුරටත් පවත්වාගෙන යන්න උනත් හැකියාව උන්ට තියෙනවා. ඒක නිසා employee කෙනෙක් කල්පනා කරනවා ඇයි මම permanent residency visa එකක් directly මගේ එක්කෙනාට දෙන්න ඕනේ මගේ employeeට. එයා ඇවිල්ලා මට වැඩ කරන්න ඕනේ යම් කාලයක්. ඒ වැඩ කරාට පස්සේ මම තීරණය කරනවා අවුරුදු 2කට පස්සේ නීති අනුකූලව උන්ට PR එක දෙනවා කියලා. ඒක නිසා අපි ගොඩක් වෙලාවට මේ වෙලාවේදී ඔබට ඉල්ලා සිටින්නේ 186 වීසා එක ඔබට ලැබෙන්නේ නම් ඔබට අවුරුදු 3ක work experience තියෙන්න ඕනේ, skill assessment එකක් තියෙන්න ඕනේ, full time work experience එකක් ඒක. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේ නිපුණතාවය IELTS 6.4 ප්‍රමාණය minimum තියෙන්න ඕනේ. නමුත් මේ 186 වීසා එක දෙන්න මැලිකමක් දක්වනවා නම් ඔබගේ employer ඔබ පැකිලෙන්න එපා මේ වෙලාවේ හැටියට 482 කියන skills in demand SID visa එකට යන්න. මොකද හේතුව මේ skills in demand visa එකේ තියෙන මේ work experience 2 years තිබුණු requirement එක ගිය වසරේ නම් මේක 1 year දක්වා අඩු කළා. ඒ වගේම තවත් හොඳ ලක්ෂණයක් තමයි SID visa එක ඉල්ලන්න පුළුවන් category ට ඔබගේ occupation එක අයිති නම් ඒ category එකෙන් ඉල්ලන ඕන කෙනෙක් SID visa එක වසර දෙකක් දරුවට පස්සේ 186 කියන employer sponsored transitional visa එකට යන්න පුළුවන් PR visa එකට අවුරුදු දෙකක් ඒ visa එක දරුවට පස්සේ. ගිය අවුරුද්දට ඉස්සෙල්ලා තිබුණු තත්ත්වය තමයි මේ skill list දෙකක් තිබුණා. ඒක එක skill list එකක short term list එකේ වගේ තිබුණු occupations වලට PR path එකක් තිබුණේ නැහැ ඊට පෙර නීතිය හැටියට. දැන් සියලුම ඒ occupation list එකේ තියෙන හැම category එකටම PR path එකක් open වෙලා තිනවා. ඒ වගේම තවත් හොඳ ලක්ෂණයක් තමයි අපි මුලින් කතා කරන්නේ මේ ENS 186 වීසා එකට ප්ලෑනින් ලෙවල් එකක් තියෙනවා මේ අවුරුද්දේ 44000ක කියලා. 482 මේ ස්කිල්ස් ඉන් ඩිමාන්ඩ් වීසා එකට ප්ලෑනින් ලෙවල් එකක් නැහැ. හේතුව තමයි ඒ ස්කිල්ස් ඉන් ඩිමාන්ඩ් වීසා එක තීරණය වෙන්නේ මේ වෙලාවේ ඕස්ට්‍රේලියාව තුළ ඉන්න එම්ප්ලොයිස්ලාට තමන්ගේ ස්කිල් ෂෝටේජස් තියෙන මොන ඒරියාස් වලද ඒක අනුව තමන්ට සූටබල් එම්ප්ලොයි කෙනෙක් ඉන්නව නම් ඕවර්සීස් වර්කර් කෙනෙකුට ස්පොන්සර් කරන්න පුළුවන්. ඒකට කැප් එකක් දාලා නැහැ. ප්ලෑනින් ලෙවල් එකක් මේ වෙනකොට ඉන්ට්‍රොඩියුස් කළා නැහැ. ඒස හොඳ දේ තියෙන්නේ 482 වීසා එකට යනකොට ඔබට ලොකු පොරොත්තු ලේඛනයක කිව් එකක ඉන්න ඕන නැහැ. ඔබට 1 year experience තියෙනවා නම් බොහෝ occupations වලට skill assessment එක අවශ්‍ය නැහැ. සමහර occupations වල විතරයි skill assessment එක අවශ්‍ය. ඒ වගේම ඉංග්‍රීසි නිපුණතාවය IELTS 5 මට්ටමේ තමයි තියෙන්න ඕනේ. ඔබට ඕස්ට්‍රේලියාවේ එම්ප්ලොයි කෙනෙක් ඉන්නව නම් ඔබ 186 වීසා එකට ක්වොලිෆයි කෙනෙක් වුණත් ඒ අය දෙන්න කැමති නැතිනම් 186 වීසා එක මම ඔබට ආරාධනා කරනවා කරුණාකරලා ඔබ එක්ස්ප්ලෝර් කරන්න 482 SID කියන වීසා එක. මොකද හේතුව ඒ වීසා එකේ ඇවිල්ලා අවුරුදු දෙකකට පස්සේ තමාට එම්ප්ලොයිගේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් එක වැඩ කළා ඒ අයගේ සතුට දිනාගෙන ඔබට 186 කියන එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් ට්‍රාන්සිෂන් වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වීසා ඉන්විටේෂන්ස් එනකම් ස්කිල් වීසා පොරොත්තු ලේඛනයේ ඉන්න ගමන් ඔබට පුළුවන් ඔබගේ එම්ප්ලොයර් හරහා මේ පාත්වේස් ක්‍රියේට් කරගන්න. ඒ වගේම මේ 482 වීසා එකේ තවත් අනුකාණ්ඩයක් වන ඩාමා වීසා එක ඩෙසිග්නේටඩ් ඒරියා මයිග්‍රේෂන් ඇග්‍රීමන්ට් කියන වීසා එක ගොඩාක් ජනප්‍රිය වීසා එකක් බවට දැන් පත් වෙලා තිනවා. ඔබට පුළුවන් මේ හෝම් අෆෙයාර්ස් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඩාමා වීසා ඔෆර් කරන රීජනල් ඒරියාස් ගැන බලලා ඒ රීජනල් ඒරියාස් වල තියෙන ඔකියුපේෂන් ලිස්ට් බලලා ඒ ඔකියුපේෂන් ලිස්ට් වල තියෙනවා අර 482 SID වීසා එකට ඇතුළත් නොවුනත් semi skilled unskilled level එකේ certificate 2 3 level එකේ jobs opportunities උත් available වෙලා තියෙනවා ඩාමා categories යටතේ. ඔබට පුළුවන් උදාහරණයක් විදියට ඔබ වැඩ කරනවා ඩ්‍රයිවර් කෙනෙක් විදියට. ඒක කුරියර් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට 482 වීසා එකේ SID category තුල නැහැ. නමුත් සමහර ඩාමා categories වල සමහර areas වල ඒ කුරියර් ඩ්‍රයිවර් ට්‍රක් ඩ්‍රයිවර් වගේ occupations available වෙලා තිනවා. ඔබ වැඩ කරන්න ඇත්තම area එක ඔය මම කිව්ව areas වල නම් ඔබ 1 year work experience එකක් නම් තියෙන්නේ ඔබට පුළුවන් අර පළාත් වලට ගිහිල්ලා employer කෙනෙක් convince කරගන්න පුළුවන් නම් ඩාමා වීසා එකට ඔබට අර SID occupation list එකේ තියෙන occupation එකක්ම හොය ඉන්න ඕනත් නැහැ. ඉතින් මම මේ ඔබට කියලා දෙන්නේ මේ වෙලාවේ හැටියට ඔබගේ මේ ඕස්ට්‍රේලියා වීසා සිහිනය සාක්ෂාත් කරගෙන PR එක අරගෙන ඕස්ට්‍රේලියා සිටිසන් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට මේ දේවල් දැනගෙන බොහෝම ක්‍රියාත්මක වෙන්න වෙනවා බොහෝම කලින්ම. මොකද හේතුව ලොකු තරගකාරී තත්වයකට මේ වීසා ක්‍රමය දැන්
පත්වලා තියෙනවා. ඒක නිසා මේක තුළ ඔබට ජය ගන්න නම් ඔබට ඉතාමත්ම ඉක්මනින් යහුසුලුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඩෙස්ටිනි මයිග්‍රේෂන් අමතන්න අපි කැමති ඔබට එම්ප්ලොයි කෙනෙක් ඉන්නව නම් ඒ එම්ප්ලොයිට කතා කරන්න, ඔවුන්ගේ ඔබ්ලිගේෂන්ස් වලට කියලා දෙන්න, වීසා පාත්වේ සම්බන්ධව ඔවුන්ට පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ ඔවුන් කැමති නම් ඔවුන් සමග එකතු වෙලා ඔබගේ මේ සිහිනය සැබෑ කරන්න ඔබට උදව් කරන්න. බොහොම ස්තුතියි. Destiny Migration Solutions, your trusted partner in Australian migration.